මම අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගර්භණී කාන්තාවන්ට සුලභව පවතින රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන්. ඒ තමයි මුත්‍රා ආසාදනයන් පැවතීම. ඔබට මේ බැලූ බැලමට හිතනවා ඇති මේක හරිම සරල ගැටලුවක් කියලා. නමුත් අපි හරියට ප්‍රතිකාර නොකළොත් ගර්භණී කාන්තාවන්ට ඉතා විශාල සංකුලතා ප්‍රමාණයක් ඇති වෙන්නට පුළුවන් රෝගී තත්ත්වයක් තමයි මේ මුත්‍රා ආසාදන. ගර්භණී සමයේදී අපේ ඇඟේ ක්‍රියාත්මක වන හෝමෝනයක් තමයි ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනය. මෙම නිසා මේ මුත්‍රාශය සංකෝචනයෙන් වළක්වනවා. ඊට අමතරව සතියෙන් සතිය වර්ධනය වෙන මේ ගර්භාෂය මුත්‍රා මාර්ගය තෙරපීමකට ලක් කරනු ලබනවා. එම නිසා මුත්‍රා පිට කිරීමට අවශ්‍ය නැත් යම්කිසි මුත්‍රා ප්‍රමාණයක් ඔවුන්ගේ මුත්‍රාශයේ ඉතිරි වීමක් සිද්ධ වෙනවා. එම නිසා මේ ගර්භණී කාන්තාවන්ගේ මේ ඉතිරි වෙන මුත්‍රාවල විවිධ විස බීජ බැක්ටීරියා වර්ධනය වීමක් සිද්ධ වෙනවා. එය සාමාන්‍ය කාන්තාවන්ට වඩා මෙම හේතුන් නිසා සුලභ වෙනවා. මෙහිදී ඇතිවන රෝගී ලක්ෂණ සලකා බලුවොත් ඔබ මුත්‍රා පහ කරනකොට ඇතිවන වේදනාවක්, දැවිල්ලක් වගේ හැඟීමක්, ඒ වගේම තමයි නිතර මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම වගේ වෙන්නට පුළුවන්. ඊට අමතරව යටිබඩේ යම්කිසි තෙරපීමක්, කැක්කුමක් වගේ දෙයක් ඇති වෙන්නටත් පුළුවන්. ඔබට ඇතැම් අවස්ථාවදී උණ ගැනීමටත් සිද්ධ වෙන්නට පුළුවන් මෙම මුත්‍රා ආසාදන පැවතීම නිසා. විශේෂයෙන්ම කියන්නට ඕන ඇතැම් කාන්තාවන්ට මුත්‍රා ආසාදනයක් පැවතුනා කියලා කිසිම රෝගී ලක්ෂණයක් නැති වෙන්නට පුළුවන්. එම නිසා තමයි අපි ඔබේ දින බලන ස්කෑන් පරීක්ෂණයට සමගාමීව ඔබගේ මුත්‍රා පරීක්ෂණයක් සෑම ගර්භණී කාන්තාවකම සිදු කරනු ලබන්නේ. මම කලින් කිව්වා වගේ මේක අපි හරියට ප්‍රතිකාර නොකළොත් සිද්ධ වෙන්න පුළුවන් සංකුලතාවයන් සලකා බැලුවොත් මෙම විස බීජ මේ බැක්ටීරියා මුත්‍ර නාල දිගේ ඉහළට ගමන් කරලා ඔබගේ වකුගඩු ආසාදනය කිරීමේ ප්‍රවණතාවයක් පවතිනවා. එය අපි පයිලොනෙෆ්‍රයිටිස් කියලා හඳුන්වනවා. මෙම තත්ත්වය ඉතාමත් භයානක තත්ත්වයක්. මේදී අධික උණ ඇතිවීම සහ ඔබගේ උදර කුහරයේ ඉහළ ප්‍රදේශයේ පිටුපසට වන්නට අධික වේදනාවක් ඇතිවීම සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ මෙවැනි තත්ත්වයකට යොමු වුණොත් ඔබගේ කලලය අඩු මාස ගණනකින් ගබ්සා වීම, එහෙම නැත්නම් ඔබගේ සතිගාන සම්පූර්ණ වීමට පෙර ඔබ ලේබ් එකට යාමට, එහෙම නැත්නම් අපි කියනවා අඩුදරු උපතක් සඳහා යාමට ඇති ඉඩකඩ පවතිනවා. මෙම තත්ත්වය වළක්වා ගන්නට ඇති විවිධ උපක්‍රම සලකා බලුවොත් ඔබ ගර්භණී සමයේදී විජලන තත්ත්වයෙන් වැළකී සිටින්නට ඕන. අඩුම තරමේ අපි කියනවා වීදුරු 8ක් 10ක් අතර ප්‍රමාණයක් දවසට පානය කරනට නම් ලීටර් වශයෙන් කියනවා 2.5 3ක් අතර ප්‍රමාණයක් දවසකට වතුර බීම ඕනෑම දියර වර්ගයක් පානය කිරීම අවශ්‍ය වෙනවා. මීට අමතරව ගර්භණී සමයේදී කොහොමත් වරින් වර මුත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා. ඒක අපි ඒ වගේ නිතර මුත්‍රා කරලා ඔබගේ මුත්‍රාශය හිස්ව පවත්වා ගන්නවා නම් වඩාත් හොඳයි. ඊට අමතරව ඔබගේ සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා ඔබගේ ගර්භණී සමයේදී. මේ සඳහා කරන ලබන ප්‍රතිකාර ගැන සලකා බලුවොත් අපි ඔබගේ මුත්‍රා ආසාදනයක් පවතිනවා කියලා හඳුනාගත්තොත් අපි ඔබට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමක් සිදු කරන ලබනවා. මෙම ප්‍රතිජීවක ඖෂධ විශේෂයෙන්ම නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් කරා ලබා ගැනීම අපි අනුමත කරනවා. මොකද මෙම දෙන ඖෂධ බබාටත් මේ කිසිම හානියක් සිදු කරන්නේ නැති ඖෂධ වෙන්නට ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ගර්භණී සමයේදී මෙම ප්‍රතිකාර කරාට පස්සේ නැවතත් සති 2ක් හෝ 3ක් ගියාට පස්සේ නැවතත් මුත්‍රා පරීක්ෂණයක් සිදු කරලා බලනවා මේ මුත්‍රා ආසාදන සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙලා ඔබ එම ආසාදනයෙන් තොරද කියලා. ඒ වගේම තමයි මේ මුත්‍රා පරීක්ෂණයේ ඔබට සම්පූර්ණ ආසාදනයක් පැවතියේ නැතත් ඔබට රෝග ලක්ෂණ නොමැතිව යම්කිසි ඊට පෙර අවස්ථාවක් පැවතියත් ඇතම් අවස්ථාවදී ඔබේ වෛද්‍යවරයා තීරණය කරනවා ඔබට ප්‍රතිකාර කිරීමට මෙම ගර්භණී සමයේදී මේට ඇති සංකුලතාවයන් ඇතිවීමට ඇති අවදානම හේතු කොටගෙන.
එසේනම් ඔබට මුත්‍රා ආසාදන පවතිනවා නම් ගර්භණී සමයේදී විශේෂයෙන් මේ සුළු කොට තකන්නට එපා. ඔබ ඔබේ නාර්යා ප්‍රසව විශේෂඥ වෛද්‍යරයා හමු වෙලා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි මෙලෙස අපි ඉතාමත් කලින් අඳුරාගෙන හරි විදියට ප්‍රතිකාර කරොත් ඔබත් ඔබගේ දරුවාත් ඉතාමත් සුරක්ෂිතව දරුවෝ පිළිසිඳ ගැනීමක් දක්වා රැගෙන යාමට අපිට හැකියාව පවතිනවා.